ඔන්න යාළුවනේ ලොකුම ලොකු කැලෑවක් මැද්දේ පුංචිම පුංචි ගමක් තිබුණා. මේ ගමට කීවේ කූඹි ගම කියලා. ඉතින් මේ කූඹි ගමේ කෙළවර පුංචිම පුංචි හුරු බුහුටි ගෙයක් තිබුණා. මේ ගෙදර ජීවත් වුණේ කූඹි අම්මෙකුයි කූඹි තාත්තෙකුයි පුංචිම පුංචි කූඹි පැටියෙකුයි. මේ පුංචි කූඹි පැටියාගේ නම තමා පොඩ්ඩා. හැබැයි මේ පුංචි පොඩ්ඩා අම්මයි තාත්තයි කියන දේවල් නම් පොඩ්ඩක්වත් කනකටවත් ගත්තේ නැහැ. පොඩ්ඩා කවදාවත්ම කූඹි ගමෙන් එළියට ගිහින් තිබුණේ නැහැ. ඒ හින්දා කූඹි ගමෙන් එළියේ තියෙන විශාල වනාන්තරේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා දැනගන්න පොඩ්ඩා හිටියේ පුදුම කුතුහලයකින්. මේ කැලේ ගොඩාක් භයානක දේවල් තියෙනවා. තනියෙන් එහෙම කොහෙවත් යන්න හිතන්නවත් එපා. තාත්තා නම් හරිම නරකයි. හැම වෙලේම මට මොකක් හරි කරන්න හැදුවොත් එපා කියලාමයි කියන්නේ. ඒ වුණාට මං කොහොම හරි යනවා. කැලෑවේ තියෙන මොනවද කියලා දැනගන්නකම් මට ඉවසිල්ලක් නැහැ. ඉතින් මේ විදිහට හිතපු පොඩ්ඩා අම්මටයි තාත්තටයි හොරෙන් කැලේ පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්තා. කැලේ තියෙන සුන්දරත්වය දැකපු පොඩ්ඩා ගොඩාක් සතුටු වුණා. පොඩ්ඩා ගෙදර නැති බව දැනගත්ත අම්මයි තාත්තයි ගොඩාක් කලබල වුණා. අම්මා හොඳටම අඬන්න පටන් ගත්තා. තාත්තා පොඩ්ඩව හැම තැනම හෙව්වා. මේ විදිහට ටික දුරක් ඉස්සරහට ඇවිදගෙන යද්දී පොඩ්ඩට දැනුණා එයාගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා වගේ. අනේ දෙවියනේ කවුද මේ මගේ පිටිපස්සෙන් එන්නේ? මෙයාගේ ලොකෝ. අනේ තාත්තේ මාව බේරගන්නකෝ. අනේ තාත්තේ අනේ ඔයාට මාව ඇහෙනවද? අනේ තාත්තේ මාව බේරගන්නකෝ. ඉතින් මේ අතරේ පොඩ්ඩව හොයන්න කැලේ පැත්තට ඇවිදගෙන ආපු තාත්තට පොඩ්ඩක් කෑ ගහන සද්දය ඇහුණා. පොඩ්ඩයි කටහඬ නේද? අනේ පොඩ්ඩට කරදරයක් වගේ. පුතේ තාත්තා ඉන්නවා. බය වෙන්න එපා. තාත්තා බේරගන්නම්. ඉතින් කූඹි තාත්තා මකුළුවව පරාද කරලා පොඩ්ඩව බේරගත්තා. හොඳටම බය වෙලා හිටිය පොඩ්ඩට එයා කරපු වැරද්ද තේරුණා. අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම සමාව ගත්ත පොඩ්ඩා හොඳ ළමයෙක් වෙන්න තීරණය කළා. අම්මටයි තාත්තටයි කීකරු වුණා. දැක්ක නේද යාළුවනේ? අපි අපේ අම්මට තාත්තට වැඩිහිටියන්ට අකීකරු වුණොත් අපිවම තමා අමාරුව වැටෙන්නේ. ඒ හින්දා අම්මයි තාත්තයි කියන දේවල් හොඳින් අහලා හොඳ ළමෙක් වගේ ඉන්න ඕනේ. හරිද?